කෝවම් මේ රෙකෝඩ් කරන බටන් එක මේකද නෑ නේ දාලා නෙවෙන්නේ. හරි අම්මට වීඩියෝ එකකුත් කරනවා නේ දැන් නේ මතක් වුණේ. හරි වීඩියෝ එකට බැක් ටු වීඩියෝ. හරි හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද හැමෝටම ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙනවා ඔයාලා හැමෝම. ඉතින් අද ඔයාලා ටයිටල් එක thumbnail එක දැක්කම දන්නවා කි අද මම මොකද්ද කරන්න යන්නේ කියලා. අද මම කියලා දෙන්නේ ඔයාලගේ PC එකෙන් කොහොමද community post දාන්නේ කියලා. ඉතින් ඔයාලට මේක මොබයිල් එකෙන් කරන්න පුළුවන්. හැබැයි කොහොම වෙබ්සයිට් එකට ගිහලා desktop mode දාන් ඉන්න වෙනවා. හරිද? හරි. දැන් ඊට කලින් තව දෙයක්. ඔයාලත් කැමතිද ඔයාලගේ PC එක මේ විදිහේ ප්‍රොෆෙෂනල් ලුක් එකකට තියාගන්න? එහෙනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දැම්මොත් මම අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්. හරි. එහෙනම් ඉතින් ඔය රතු පාට subscribe button එකයි like button එක ඔබාගෙන අපි යමු වීඩියෝ එකට. කොහෙද බං නවත්තන එක තියෙන්නේ? ඒවා මතකයිනේ. මේ මෙතන බං තියෙන්නේ අයියෝ. ඔන්න එහෙනම් නැවතුවා. හරි මුලින්ම YouTube එක ඕපන් කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලගේ channel එකේ ලොගෝ එක බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා YouTube Studio කියලා එකක්. අන්න ඒකේ තියෙනවා settings කියලා එකක්. අන්න ඒකේ තියෙනවා channel. ඊට පස්සේ feature eligibility කියන එකට යනවා. මෙතන තියෙනවා features තුන. මේ features තුන අනිවාර්යෙන් enable කරගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයාලට community post දාන්න බෑ. හරි මේ features තුනෙන් තුන්වෙනි feature එක enable කරද්දී ඔයාලට verification code එකක් දෙන්න වෙනවා. එතකොට මේක enable කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට පොඩි ගාණක් ගෙවන්න පුළුවන් නම් මේක enable කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට subscribe 100 යනකම් හිටියට පස්සේ මේවා enable කරන්න ඕනේ. ඉබේම community කියලා tab එකක් enable වෙනවා. හරිද? එහෙමත් නැත්නම් ඔයාලට මේක සාමාන්‍යයෙන් එද්දිම enable වෙලා තියෙනවා. හරිද? ඉතින් මට නම් එද්දිම enable වෙලා තිබ්බා. දැන් අපි කොහොමද බලමු post දාන්න. මෙන්න මෙතනට ගියා create කියන එකට ගියා create post කියන එකට ගියා. එතන තියෙනවා මෙන්න මෙතන image කියලා එකක්. එතකොට මේ වගේ ඒවා දාන්න පුළුවන්. මෙන්න මෙතන image කියන select from your computer කියන එකට ගියාට පස්සේ ඔයාලා gallery එකට යනවා. මම මෙන්න මේක select කරනවා. ඊට පස්සේ ඔයාලට preview එක edit කරන්න පුළුවන්. මම මේ විදිහට දාන්න. ඔව් felicity වෙන්නේ. අපි තුන් දෙනා අපේ විදිහට දාන්නේ. කෝ බලන්න අත උස්සන්න බැල ඊට පස්සේ බල්ලා තියෙන කට්ටිය. හරිද? හරි. දැන් ඔයාලට මෙතනින් මොනවා හරි සර්ච් කරන්න පුළුවන්. මම ඔය මොනවා හරි සර්ච් කරන්න. සීරීස් කියලා වැරදි මට මතක නෑ අකුරු. ඉතින් ඊට පස්සේ මේ සර්ච් කරුවාට පස්සේ ඔයාලට මෙතනින් මෙන්න මේ post කියන එක දාන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද voting poll දාන්නේ කියලා. voting poll දාන්න ආයෙ මම යනවා create post කියන එකට. මෙතන තියෙනවා image poll කියලා. ඉතින් ඔයාලට තව option දාගන්න පුළුවන් මේකේ. ID click කරගන්න පුළුවන් මෙන්න මෙතන. මම දැන් මෙතනට මොනවා හරි add කරන්න. මේක ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඒක සර්ච් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් මොකක් හරි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. මේ විදිහට. ඉතින් ඔයාලට මේක මෙයා කරගත්තට පස්සේ මෙතනින් post කියලා එකක් වෙනවා. ඒක post කියන එක දැම්මම පස්සේ මේක post වෙනවා. හරි. දැන් බලමු කොහොමද text poll එකක් දාන්නේ කියලා. ආයි create කියන එකට ගියා create post කියන එකට ගියා. මෙතන තියෙනවා text poll කියලා එකක්. ඉතින් මම මෙතනින් search කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මේක මේ විදිහට සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ post කියන බටන් එකේ බෝඩ් පස්සේ මේකක් post වෙනවා. තව එකක් add කරගන්න ඕන නම් මේ විදිහට කරන්න පුළුවන්. ආයෙ cut කරගන්න ඕන නම් මේක
මේකේ බෝ කට් කරනවා. හරිද? හරි. දැන් බලමු ක්විස් එකක් අහන්නේ කොහොමද කියලා. ඒකට ආයෙ ක්‍රියේට් ගියා, ක්‍රියේට් පෝස්ට් ගියා. මෙන්න මෙතන තියෙනවා ක්විස් කියලා එකක්. ඔයාලට ආන්සර්ස් දෙකක් දුන්න හැකියි. මෙන්න මේ විදිහට මම සර්ච් කරගන්නවා ක්විස් එක. ක්විස් එක සර්ච් කරලා ඔයාලට මෙතන ටික් එක දාන්න පුළුවන් හරියකට. මම වැඩි ෆ්‍රී ෆයර් කියලා දන්න ගන්න ඉන්නවනම් මේක හඩේ කියලා දාන්න පස්සේ. ඊට පස්සේ ඔයාලට තව ආන්සර් සෙට් කරන්න ඕන මෙතන ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේක ඩිලීට් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඇයි ඒක කරෙක්ට් කියලා. ඉතින් මම එහෙම එක්ස්ප්ලেইন කරන්න යන්නේ රැන්ඩම්ලි මම මේ විදිහට එකක් ගන්න. මෙන්න මේ විදිහට ගත්තා. ඊට පස්සේ ඔයාලා පෝස්ට් එකට ගිහුවට පස්සේ අනිවාර්යෙන් මේක පෝස්ට් වෙනවා. මේකට කියන්නේ ක්විස් එකක් කියලා. ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන වීඩියෝ එකක් දාන්නත් පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ඔයාලට දාන්නත් පුළුවන් මේක. ඉතින් මම දැන් දාලා පෙන්නන්න යන්නේ. ඔයාලට කැමති නම් මෙතනින් දැන් මේක. ඉතින් ඔයාලට මේක මොබයිල් එකටත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් Chrome website එකට ගිහිල්ලා desktop phone දාගන්න වෙනවා. හරිද? ඉතින් මම අද කියලා දුන්නේ කොහොමද community post හරියටම දාන්නේ කියලා. ඉතින් ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell notification එකත් on කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න, share කරන්න, ඒ වගේම comment කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් දෙන්න. ඔයාලා හැමෝටම තාත් මේ වගේ වීඩියෝ එකක් අපිට